ඔබ ඕනාට වඩා කරුණාවන්ත නම් මිනිසුන් ඔබව පාවිච්චි කරයි. ඔබ ඕනාට වඩා අවංක නම් මිනිසුන් ඔබව මඟහරි. ඔබ ඕනාට වඩා නිහතමානී නම් මිනිසුන් ඔබව නොසලකා හරි. ඔබ ශක්තිමත් පුද්ගලයෙක් නම් මිනිසුන් ඔබව බිඳ දැමීමට උත්සාහ කරයි. ඔබ සීමාවක් නැතුව සමාව දෙනවා නම් මිනිසුන් ඔබව රිද්දවයි. එහෙනම් මතක තියාගන්න. යහපත්කම දුර්වලකමක් නෙමෙයි. සීමාවක් නැති කරුණාව මිනිසුන් ඔබව අහිමි කර ගැනීමට දොර විවෘත කිරීමක්. එහෙනම් කරුණාවන්ත වෙන්න. නමුත් සීමාවක් සමග. අවංක වෙන්න. නමුත් ස්වයං ගෞරවය සමග. නිහතමානී වෙන්න. නමුත් ඔබේ වටිනාකම අමතක නොකර. ඔබේ හදවත හොඳම වෙන්න පුළුවන්. නමුත් ඔබේ සීමාව තමයි ඔබේ ආරක්ෂාව. සත්‍ය ශක්තිය කියන්නේ සියල්ලට හොඳ වෙමින් ඔබවම ඔබට අහිමි නොවීමයි.